ඉතින් මගේ යාළුවනේ කොහොමද? ඔන්න අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. තාමත් ඔයාලා මගේ channel එක බලන්නේ subscribe කරන්නේ නැතුව නම් subscribe කරලා like එකක් දාලා ලස්සන comment එකක් දාලා යාළුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා. ඔන්න මම අද ඔයාලට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලා දන්නවනේ මගේ වත්තේ ගොඩාක් ස්ට්‍රෝබෙරි පැල තියෙනවා. ඉතින් පාත්ති 11ක් වගේ තියෙනවා මගේ වත්තේ. පාත්ති 11න් පාත්ති 4ක්ම අයින් කරා. අයින් කරා කියන්නේ ඉතින් ඒ ස්ට්‍රෝබෙරි පාත්ති ගොඩක් පරණයි. පරණයි කියන්නේ අවුරුදු 4ක් වගේ යද්දි පැල ඉතින් බාල වෙනවා. එතකොට ගෙඩි හැදෙන්නේ බොම් පොඩියට ඒවා අයින් කරලා අලුත් පැල ඉඳන්න ඕන. ඔන්න ඉතින් මම දැන් මගේ ස්ට්‍රෝබෙරි පාත්ති අස් කරන ගමන් ඉන්නේ. ඒ අතරෙම මගේ පැලවල අලුත් මොටෙයියෝ ඒ කියන්නේ රනස්ලා ඇවිල්ලා තියෙන්නේ. ඒවා මේ විදියට බකට් එකකට ගලවලා දැම්මා. ගලවලා දාලා ඒකට වතුර ටිකක් දාලා පොඩි වෙලාවක් තියලා තිබ්බා. ඊට පස්සේ මම මගේ අලුත් පෝච්චි හදාගත්තා. මේ විදියට පෝච්චි 50ක් විතර හදාගත්තා. තව මම මේ විදියට වත්තේ තැන් වල හිටවලා තියෙනවා. මේ බලන්නකො මේ විදිහට තමයි ඉතින් මම අලුත් ස්ට්‍රෝබෙරි පැල හදාගන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් මම හැම අවුරුද්දම පුංචි ව්‍යාපාරිකුත් කරනවා. මගෙන් පැල ගන්න සෙනගක් තියෙනවා. ඉතින් ඕනයි කියන සෙනගට මම මේ විදිහට පැල හදපුවා දෙනවා. ඉතින් ගොඩාක් තියෙනවනේ මගේ වත්තේ එක ගහකින් මේ වගේ රනස්ලා ගොඩාක් හැදෙනවා. ඊට පස්සේ ඉතින් පුළුවන් පැල හදාගන්න ලස්සනට මේවා සති දෙකක් යද්දි මේ පෝච්චි මේ විදිහට මුල් අදිනවා. ඊට පස්සේ මාසයක් විතර යද්දි මේක ලොකු පෝච්චි එක හිටවලා ඔයාලට හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ මේ ඩෙන්මාර්ක් වල මේ පැල ඉඳුවොත් ලබන අවුරුද්දේ ස්ට්‍රෝබෙරි සීසන් එකට හොඳ ඵලදාවක් ගන්න පුළුවන්. අපි කියමුකෝ ලබන අවුරුද්දේ මාර්තු වගේ හිටවන්නේ කියලා මේවා. එතකොට පැල පොඩි ස්ට්‍රෝබෙරි බොහොම පොඩ්ඩයි හැදෙන්නේ. අනිත් අවුරුද්දේ තමයි ලස්සනට ගෙඩි කන්න පුළුවන්. ඉතින් ඒ නිසා ස්ට්‍රෝබෙරි කන්න හිටවන්න හිතන් ඉන්න අයට පුළුවන් සැප්තැම්බර් මාසේ ස්ට්‍රෝබෙරි පැල ටික හිටවන්න. මේ බලන්නකො මෙත් තියෙන්නේ මම අයින් කරපු ස්ට්‍රෝබෙරි ළඟ ලස්සනට මේ විදියට හැදුවා. මට මගේ මහත්තයාට මම මේක හදලා දුන්නේ වෙනත් ක්‍රමයකට. මම මේක උඩ ලබන අවුරුද්දේ ස්ට්‍රෝබෙරි හදන්න හිතන් ඉන්නවා. ලබන අවුරුද්ද කියන්නේ මේ සැප්තැම්බර් වල මම අලුත් පැල මේකේ ඉඳනවා. ඒ වීඩියෝ එකත් මම ඔයාලට අරගෙන එන්නම් තව මාසෙකින් විතර. ඔන්න ඉතින් මේ විදිහට ලස්සනට මගේ ස්ට්‍රෝබෙරි පාත්ති ටික මම හදාගත්තා. පරණ කොළ ඉවත් කරලා ඉතින් පරණ කොළ විසි කරනවා කියන්නේත් මම ඒකත් දාන්නේ මගේ කොම්පෝස්ට් හදන එකට. ඒකත් මම ඔයාලට ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම්. කිසිම දෙයක් විසි කරන්න එපා. ඒ කියන්නේ ගෙදර කුස්සියේ අපි අල පොතු ඒ වගේම කැරට් පොතු ලුණු පොතු හැම જાතියක්ම කෑම නැතුව මේ කොම්පෝස්ට් හදන එකට දාන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ලස්සනට ඉඳගත්තු මගේ ස්ට්‍රෝබෙරි පැල ටික. මෙතන මේ පෙන්වන්නේ ටිකයි තව තියෙනවා තව තැනක ස්ට්‍රෝබෙරි පෝච්චි 50ක් විතර වගේ මම හැදුවා. ඉතින් මේවා සේරම මට අවශ්‍ය වෙන්නේ මම අවශ්‍ය සෙනගට විකුණනවා මේවා නිකන් දෙන අයට නිකන් දෙනවා. ඉතින් ඔහොම තමයි. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි පාත්ති ටික ලස්සනට හදාගත්තට පස්සේ මම ආසයි මගේ වත්ත නිතරම ලස්සනට තියනවා දකින්න. ඉතින් හැඩි වෙලා තියෙද්දී එක જાතිය සත්තුත් බෝ වෙන්න ඉඩ තියෙනවා. මේ තියෙන්නේ මගේ ස්ට්‍රෝබෙරි පරණ කොළ ඉවත් කරපුවා. මේක දාලා තියෙන්නේ මම මේ කොම්පෝස්ට් හදන මගේ මේ ලෑලි පෙට්ටිය ඇතුළට. මේ වගේ ලබන අවුරුද්දේ මේවා සේරම කොම්පෝස්ට් වෙලා. ඉතින් මේවා තමයි මම මගේ එළවලු පාත්ති වලට මල් පාත්ති වලට දාන්නේ. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි මොටෙයියෝ රනස්ලා ටික. මේවා මම දැන් සේරම ඉඳලා ඉවරයි මගේ පෝච්චි වල. මේ තියෙන්නේ මගේ මහත්තයා හදලා දීපු අලුත්
තැන මට ස්ට්‍රෝබෙරි ඉඳන්න. මේකත් මම කොහොමද කරන්නේ කියලා ඔයාලට පෙන්නන්නම්. වෙනත් ක්‍රමයකට හදන්න යන්නේ. ඒ මොකද මගේ මේ අවුරුද්දේ ගොඩක් ස්ට්‍රෝබෙරි ගෙඩි වලට එක જાතිය සත්තු ඇවිල්ලා තිබුණා. ගොඩාක් අයින් කරන්න සිද්ධ වුණා. මේ විදිහට මේ එහෙම ලස්සනට හදලා ඊට පස්සේ ඒට උඩින් පස් දාලා ඊට පස්සේ ඒටත් උඩින් ප්ලාස්ටික් රෙද්දක් දාලා ඒ රෙද්ද උඩ තමයි මම ලබන අවුරුද්දේ එතන ස්ට්‍රෝබෙරි හදන්නේ. ඒ වීඩියෝ එකත් අරගෙන එන්නම් ඔයාලට පෙන්නන්න. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ඔයාලට. ලස්සන කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් ඉක්මනටම ඔයාලව මුණ ගැසෙන්න මම එන්නම්. සුබ දවසක් මගේ ආත්‍රි යාළුවෝ හැම දිනාටම. ආදරේ.